චාෝ! ඉතින් ඔන්න අදත් මගේ ඉටලි ජර්නියගේ තවත් දවසක්. අද ආදරවන්තයන්ගේ දවස නිසා ආදරයට ප්‍රසිද්ධ කෙනෙක්ව බලන්න තමයි මං යන්නේ. ප්‍රවාහනයට සමානුග්‍රහ හැදුනේ මගේ අංකල්. ඇත්තටම ලොං රයිඩ්ස් යන්න මම පර්සනලි ගොඩක් ආසයි. සින්දුවක් දාලා එහෙම. ඉතින් මගේ යාළුවව හම්බෙන්න කලින් මම තව එක්කෙනෙක්ව බලන්න යනවා. ඒ තමයි ජුලියට්. ලෝකයේම දන්න රෝමියෝ ජුලියට් ආදර කතාව තියෙන්නේ මෙහෙ. ඉතින් ඉස්කෝලේ කාලේ අපි ඒගොල්ලන් ගැන පොත් කියවලා තියෙනවා. ඉතින් මම ගොඩක් එක්සයිටඩ් මොකද මට ඒක ඇස් දෙකකින් බලන්න පුළුවන් හින්දා. ෂෝප් මෙහෙම පාරේ දෙපැත්තේ එක එක shops තියෙනවා. ඔයගලන්ට ඕන නම් shopping කරන්න පුළුවන්. අයිස්ක්‍රීම් shops තියෙනවා. හරිම රසයි. මේ cities හරිම crowded. මේ මගේ අංකල්, එයාගේ බබා, මගේ ආන්ටි. ඉටලි වල එක එක cities වල එක එක vibes තියෙන්නේ. වෙරෝනා වල තියෙන වෙනම vibe එක. ඔයගලන්ගේ journey එක මතක් වෙන්න ඔයගලන්ට මේ ඕන තරම් souvenir shops තියෙනවා වටේ. ඔන්න අපි ආවා ජුලියට බලන්න guys. මේ තියෙන්නේ පොලිම. සාහෙන්න crowded. ඉතින් අහම හිමීට ඉස්සරහට ගිහිල්ලා උමරි මෙතනට ආවා. අර තියෙන්නේ ජුලියට හිටපු balcony එක. මේ ඉන්නේ ජුලියට්. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා මේ පපු ප්‍රදේශයේ ජුලියට්ගේ අල්ලලා යනවා. ඉතින් ඕගලන්ට ආදරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා අල්ලලා යන්න. ගොඩක් අය ඇවිල්ලා පොලිම් ගහලා ඉන්නේ. ඔක අල්ලන්නේ තමයි. ජුලියට්ගේ කියලා අනිත් අයගේ වල්ලනවා එහෙම නෙමෙයි. මේ තියෙන්නේ souvenir shop එකක්. ඔකේ හාපැත්තේ එක එක notes කට්ටිය අලවලා යනවා. අනිවාර්යෙන්ම මතක සටහනක් කරන් යන්න අමතක කරන්න එපා මෙතන. ආයේ සතුලේ තියෙන්නේ ජුලියට්ගේ ගෙදර. ඕනේ නම් ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. ටිකට් කියවලා තමයි යන්න ඕනේ. මේ අවුරුදු 10කට විතර පස්සේ මට හම්බෙච්ච මගේ යාළුවා. ගයිස් මම ඔයගලන්ට දැන් එකන් යන්නේ බැසිලිකා චර්ච් එකට. මේ ගොඩාක් ෆේමස් චර්ච් එකක්. ලෝකේ පුරා ඉන්න මිනිස්සු මේ චර්ච් එක බලන්න යනවා. ඔයගලන් බැසිලිකා චර්ච් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න කැමති නම් මේ වීඩියෝ එකේ රැඳී සිටින්න. යන මග මෙන්න මේ ගෑනු ළමයා සින්දුවක් කීකේ හිටියා. මේ ෆවුන්ටන් එක බලලා මම යන්නේ බැසිලිකා චර්ච් එක බලන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කවර් කරගෙන යන්න ඕනේ චර්ච් එක යන නිසා. මේ තියෙන්නේ බැසිලිකා of St. Anthony's Padua. මේ තියෙන්නේ St. Anthony's ශරීරයේ තියෙන තැන. මේ චර්ච් එක හදලා තියෙන්නේ 13 වෙනි සියවසේ St. Anthonyට ගරු කරන්න. ඉතින් ලෝකයේ පුරාම ගොඩක් බැතිමතුන් මෙහෙට එනවා ප්‍රයාස කියන්නේ. මේ චැපල් එක ඇතුලේ සන්ත අන්තෝනිගේ ශරීර කොටස් සංරක්ෂණය කරලා තියෙනවා. චර්ච් එක ඇතුලේ තියෙන ආකිටෙක්චර් එක මාරයි. හරිම ඩීටේල්ඩ්. ඒ වගේම ඔයගොල්ලන් ගියොත් සද්ද බද්ද කරන්න එපා වැඩිය. රෙස්පෙක්ට් කරන්න. මොකද ඇතුලේ මාසර්ස් යනවා. ඉතින් චර්ච් එක පිටිපස්සේ ඒගොල්ලන්ගේ ස්ටෝර් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති දෙයක් ගන්න පුළුවන් එතනින්. ඉතින් මමයි මගේ ගමන අවසන් වුණේ. මගේ තව වීඩියෝස් බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. චාෝ!